වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් දකින්න තියද මොකද්ද කරන්න යන්නේ කියලා. මේ ගැන සමහර අය දන්නවා ඇති. ඒ වගේම සමහර අය මේ මොකද්ද කියලා දන්නෙත් නැතුව ඇති. ඉතින් සම්පූර්ණයෙන් මේ ගැන අපි අද පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. අපි දැන් හදන්නේ මේකට අවශ්‍ය කරන ඇටවුම හදාගන්න. කාඩ්බෝඩ් වලින් තමයි හදන්න යන්නේ. මේ තියෙන්නේ ඒකට අවශ්‍ය කරන චුම්බකය. මම මුලින්ම මේක මේ දිග පළල පොඩ්ඩක් මැන ගන්නවා. මෙන්න මේ විදිහට. මොකද කියනවා නම් මම මේක කාන්දම පේන්නේ නැති වෙන විදිහට තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා මේ විදිහට අපි මේ මුලින්ම දිග පළල මැන ගන්නවා. ඊට පස්සේ කාඩ්බෝඩ් වලින් මේ අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්නවා. අපිට මේ චුම්බකයේ පිටින් පේන්න තියන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් ලස්සන හින්දා තමයි මම චුම්බකේ පේන්නේ නැති වෙන්න ඇතුලෙන් තියලා කරන්නේ. දැන් මෙන්න මේ විදිහට චුම්බකයේ ප්‍රමාණයට මේ විදිහට කාඩ්බෝඩ් කෑල්ල අපි කපා ගන්නවා. කපාගෙන මේ විදිහට සැකිල්ල හදා ගන්නවා. මේකට ටික වෙලාවක් යනවා. මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම පොඩ්ඩක් වේගය වැඩි කරලා තියෙන්නේ. දැන් අපි කාන්දම වැහෙන්න තියෙන සැකිල්ල හදාගෙන ඉවරයි. ඊළඟට ආධාරක දෙක හදන්න තියෙන්නේ. හරි ඔන්න විදිහට ආධාරක දෙකට අවශ්‍ය කරන කාඩ්බෝඩ් කපා ගත්තට පස්සේ ඒකට අපි මෙන්න මේ විදිහට අල්පෙනිති දෙකක් සම්බන්ධ කරනවා. අල්පෙනිති දෙකක් යොදාගෙන ඒක සම්බන්ධ කරනවා පොඩි වයර් දෙකකින්. අපිට මේක ඕනම් පිටින් සම්බන්ධ කරන්න පුළුවන්. මෙහෙම කරාට පස්සේ පොඩ්ඩක් අර අපිට පිටින් බැලුවට පස්සේ ලස්සනයිනේ. ඒ හින්දා තමයි මම මෙහෙම ඇතුලෙන් සම්බන්ධ කරන්නේ. නැත්තම් අල්පෙනිති දෙකට පිටින් වයර් දෙක සම්බන්ධ කරත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙන්න මේ විදිහට ග්ලූ ගන් වලින් සම්බන්ධ කරගන්නවා කාඩ්බෝඩ් කෑලි දෙකක් වෙන්න. එතකොට තවත් ශක්තිමත්භාවය වැඩි වෙනවා. නැත්නම් අපිට තනි කාඩ්බෝඩ් කෑල්ලෙන් වුණත් මේ ආධාරක දෙක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අර ආධාරක දෙක වයර් වලින් සම්බන්ධ කරගත්තට පස්සේ අල්පෙනිති වලට මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. මේක අපි සම්බන්ධ කරනකොට මේ අල්පෙනිති දෙක සම මට්ටමේ තියෙන විදිහට හදා ගන්න ඕන. නැත්තම් අපිට මේ වැඩේ කරනකොට හරියන්නේ නැහැ. දැන් ඔන්න මෙන්න මේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පැත්තෙන් බැලුවට පස්සේ එක සමාන වෙන විදිහට හරියට තියෙන්න ඕන. නැත්තම් අපිට හරියට වැඩේ කරගන්න බැරි වෙනවා. මෙන්න මේ ඇටවුම සම්පූර්ණයෙන් හැදුවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔන්න විදිහට කාන්දම තියලා අපි ආධාරකය ඒ කුඩින් තියෙනවා. මෙන්න මේ විදිහට කම්බියක් නමාගෙන මේ විදිහට හදා ගන්නවා. අර බෝලයක් මම රඳවනවා. ඒ බෝලේ රඳවන්න ඕන හින්දා තමයි මේ විදිහට හැඩයට නමන්නේ. ඒ නැත්තම් එහෙම අවශ්‍ය කරන්නේ නැහැ. මෙතෙන්ට අපි පුළුවන් තරම් සහැල්ලු දෙයක් යොදා ගන්න ඕන. මොකද කියනනම් මේකෙන් ඇති වෙන ඉතා කුඩා බලයක්. එහෙනම් පුළුවන් තරම් සහැල්ලු දෙයක් යොදා ගන්න ඕන.
හරි දැන් මේ ඇටෝම හදලා ඉවරයි. දැන් මේක සම්බන්ධ කරන්න හදන්නේ කරන්ට් එකට. විදුලි සැපයුම ලබා දීලා තිනවා. එතකොට මේකට අපි ස්විච් එකක් යොදා ගන්නවා නම් වැඩි හොඳ. ටකන යතුරක් කියලා කියන්නේ අපි විද්‍යාගාරේ මෙන්න මේ විදිහට ෂණිකව අරින්න වහන්න පුළුවන් විදිහේ ස්විච් එකක් යොදා ගන්න ඕන. දැන් ඔන්න විදිහට ෂණිකව ඔන් ඔෆ් කරන්න පුළුවන් විදිහේ ස්විච් එකක් යොදා ගන්නව නම් තමයි හොඳ. දැන් මේක මං විදුලි සැපයුම ලබා දීලා තියෙන්නේ. අපි දැන් මුලින්ම මේක පොඩ්ඩක් බලමු වැඩ කරනවද කියලා. දැන් අපිට බලා ගන්න පුළුවන් ස්විච් එක දානකොට මැද කම්බියත් එක තියෙන කොටස හෙල්ලෙනවා. ඒ වගේම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං ස්විච් එක දාන විදිය. අන්න ඒ විදියට දැම්මුතින් තමයි මේක හරියට මේ චලනය වෙන විදියට හදා ගන්න පුළුවන්. නැත්නම් නිතරම ඔන් තත්ත්වයේ තිබුණා කියලා මේක චලනය දිගටම පවත්වා ගන්න බැරි වෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට මේ තඹ කම්බියත් එක තියෙන කොටස හොඳට චලනය වෙනවා. අපිට පිටින් බැලුවට පස්සේ කිසිම විදුලි සැපයුමක් නැහැ වගේ පේන්නේ. මේකෙදි ස්විච් එක ඔන් කරන එක හරියට කරන්න ඕන. ඒක ටික වෙලාවක් කරනකොට අපිට හිතා ගන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ඒ වගේම මේකෙන් ඇති වෙන කුඩා බලයක් හින්දා ඉතින් අපිට ලොකු දෙයක් චලනය කරගන්න අමාරුයි. පුළුවන් තරම් සැහැල්ලු දෙයක් තියෙන තරමට වඩා හොඳයි. වීඩියෝ එක මෙච්චර වෙලාවක් බැලුවා කියන්නේ මෙතන වෙන්නේ මොකද්ද කියලා ඔයාලා දැනගන්න අනිවාර්යෙන් කැමැත්තෙන් ඉන්නේ. ඒ හින්දා මම කියලා දෙන්නම් දැන් මෙතන වෙන්නේ මොකද්ද කියලා. මෙතන 아무තු මැජික් එකක් නම් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ විද්‍යාව. මෙතෙන්දී ඇත්තටම වෙන්නේ චුම්බක ක්ෂේත්‍රයක් මත තියලා තියෙන ධාරාවක් අරගෙන යන සන්නායකයක් මත ඇතිවෙන බලය. මේක අපිට පැහැදිලි කරන්න පුළුවන් ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. තේරුණේ නැහනේ? මම සරලව පැහැදිලි කරලා දෙන්නම්. හරි. හිතන්නකෝ චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා කියලා. කොහොම මේ චුම්බක ක්ෂේත්‍රයක් ඇදෙන්නේ? ඔන්න මං අගාව තියෙන මෙන්න මේ කාන්දම. මේ කාන්දම ගත්තට පස්සේ මෙන්න මේ දෙපැත්තේ වගේ මේ වටේ ප්‍රදේශේ චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයක් තියෙන තැනින් සන්නායක කම්බියක් කියන්නේ මෙන්න මේ වගේ අපි කම්බියක්. මෙන්න මේ වගේ කම්බියක් තියලා මේකේ ධාරාවක් ගලා යන සැලැස්සුවකින් මේක චලනය වෙනවා කියන එක තමයි මේකේ සරලතම සිද්ධාන්තය. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ධාරාව ගලන දිශාව අනුව මෙන්න මේ ෆ්ලෙමින් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙනවා ඒකින්ද ඇති වෙන්න පුළුවන් බලයේ දිශාව. අන්න ඒක තමයි මේ ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් කියන්නේ. මෙන්න මේ වමත් නියමයෙන් කියන්නේ. අපි දැන් බලමු මේ වමත් නියමය උපයෝගී කරගෙන කොහොමද දිශාව හොයාගන්නේ කියලා. මුලින්ම මම සරලවම ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. ඒකෙදි කියන්නේ මෙන්න මේ විදිහට වමතේ මැදගිල්ලත් දබරගිල්ලත් මහපැටගිල්ලත් එකිනෙක ලම්බක තල 3ක තියාගත්තට පස්සේ මෙන්න මේකේ මේ මැදගිල්ලෙන් ධාරාවේ දිශාවත් මේ දබරගිල්ලෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාවත් දැක්වුවට පස්සේ මේ හේතුවෙන් හටගන්නා බලයේ දිශාව මෙන්න මේ මහපැටගිල්ලෙන් පෙන්වනවා කියන එක තමයි සරලවම ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් කියන්නේ. මම හිතනවා එතකොට මෙතන වෙන සංසිද්ධිය වලට සරලවම තේරුණා කියලා. ඒ වගේම ෆ්ලෙමින්ගේ වමත් නියමයත් පැහැදිලි වුණා කියලා මම හිතනවා. එතකොට මෙන්න මේක යොදාගෙන තමයි මේ අපි හදපු ඇටවුමේ ඔන්චිල්ලාවේ චලනය සිද්ධ වෙන්නේ. එතකොට මේකට අපි කිව්වේ මේ ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් දිශාව ගන්නවා කියලා. එතකොට මේකදී අපි ධාරාව ලබා දෙන දිශාව වෙනස් කරලා අපිට මේක චලනය වෙන දිශාව වෙනස් කරන්න පුළුවන්. අපි දැන් එතකොට බලමු මේක චලනය වෙන්නේ මූලිකව කොහොමද කියලා සහ ධාරාවේ දිශාව වෙනස් කරලා මේක චලනය වෙන දිශාව වෙනස් වෙනවද කියලා බලමු. මුලින්ම අපි බලමු වම් පැත්තට ධනාග්‍රයත් දකුණු පැත්තට ඍණාග්‍රයත් සම්බන්ධ කරලා. එතකොට ධාරාව යන්නේ කොහොමත් ධන ඉඳලා ඍණ දිශාවටනේ. ඔන්න එතකොට ෆ්ලෙමින්ගේ වමත් නියමය අපි යොදලා බලනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් බලය ඇති වෙන්නේ අන්න ඉදිරි දිශාවට. අපි බලමු දැන් ඒක ඒ විදිහට වෙනවද කියලා.
හරි දැන් අපිට බලා ගන්න පුළුවන් කරන්ට් එක දෙනවත් එක්කම මේක ඉදිරි දිශාවට තමයි චලනය වෙන පටන් ගන්න. ඒක බලා ගන්න ඕන හරියටම ආරම්භක චලනයේදීම තමයි. ඊට පස්සේ අපිට පොඩ්ඩක් හිතා ගන්න අමාරුයි. හරි අපි දැන් අග්‍ර මාරු කරලා බලමු. එතකොට ධාරාව ගමන් කරන්නේ ඔන්න ඔය දිශාවට. දකුණින්ද වම දිශාවට. එතකොට අපි මේ ෆ්ලෙමින්ගේ වමත් නියමය යොදලා බලමු. එතකොට මේ හේතුවෙන් ඇති වෙන චලනය මෙන්න මේ අපේ දිශාවට මෙන්න මේ දිශාවට මම දැන් පෙන්නන මේ දිශාවට තමයි චලනය ඇති වෙන්න ඕන. අපි බලමු මේ විදිහට ඇති වෙනවද කියලා. අන්න. චලනයේ ආරම්භකම අවස්ථාවේදී වලට බලා ගන්න පුළුවන් අපි ඉන්න දිශාවට තමයි මේක ආරම්භයේදී චලනය වෙන්න ගන්න. දැන් දැක්කනේ වල මේකට ලබා දෙන ධාරාවේ දිශාව වෙනස් වෙනකොට මේක චලනය වෙන දිශාව වෙනස් වෙනවා. හැබැයි අපි දැන් මෙතන සපයලා තියෙන ධාරාව සහ චුම්බක ශේෂ්ඨය අනුව මේකෙන් ලොකු දෙයක් කරගන්න බෑ. කුඩා චලනයක් විතරයි කරගන්න පුළුවන්. හැබැයි මේ චලනයේ බලය අපිට වැඩි කරගන්න පුළුවන් සාධක කිහිපයක් වෙනස් කරලා. අපි දැන් බලමු අන්නේ සාධක මොනවද කියලා. මේ සමීකරණේ F සමානයි BIL කියලා තියෙනවා. මේක අපි ලේසියට තමයි මෙහෙම කියන්නේ. F කියන්නේ මේකෙන් ඇති වෙන බලය. ඊට පස්සේ B කියන්නේ චුම්බක ශේෂ්ඨයේ තීව්‍රතාවය. I කියන්නේ ලබා දෙන ධාරාව. අපිට ධාරාව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ L කියන්නේ අපි ලබා දෙන සන්නායක කම්බියේ දිග ප්‍රමාණය. ඉතින් ඒකට අපිට විවිධ ප්‍රමාණයේ දිගවල් යොදා ගන්න පුළුවන්. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක හොල්ලන්න මෙච්චර දෙයක් කරන්න ඕනද? අපි අත තියලා හෙල්ලුවා නම් ඒත් හෙල්ලෙනවනේ. ඔව් ඉතින්. හැබැයි ඉස්සර ඉඳපු මිනිස්සුත් ඒ වගේ විදියට හිතුවනම් අද අපිට මේ හැම ඉලෙක්ට්‍රොනික උපාංගයකම වගේ තියෙන විදුලි මෝටර් වගේ දේවල් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මූලධර්මය තවත් වැඩි දියුණු කරලා තමයි මෝටර් වලට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ මූලික සිද්ධාන්තය තමයි ඒකෙදි භාවිතා කරලා තියෙන්නේ. හරි. එතකොට දැන් අපි මේකෙදි බැලුවා විදුලි බලය යොදාගෙන කිසියම් වස්තුවක් චලනය කරන ආකාරය. අපිට ඊළඟට බලන්න පුළුවන් කිසියම් චලනයක් උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය වෙන ආකාරය. ඒ කියන්නේ අපි අද කතා කරපු එකේ විලෝමය. අපි ඒක ඊළඟ වීඩියෝ එකකින් බලමු. ඉතින් ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. අපි ඉස්සරහ වීඩියෝ එකකින් හම්බ වෙමු.